ජීවිතේ තවත් එක ලස්සන දවසක්. රත්තරන් පාට ඉර එළියෙන් මුළු අහසම හැඩවුණු සීතල උදේවරුවක්. අද මාසෙටම හරියන්න ග්‍රොසරි බඩු ගේන්න මං සුපර් මාකට් එකට යන දවසක්. ඉතින් යමුද ඔයාලත් අද මාත් එක්ක? ගෙදරක ඉතුරුම් පටන් ගන්න පුළුවන් හොඳම තැන තමයි ගෙදර මුළුතැන්ගේ කියන්නේ. අපේ අතින් වැඩිපුරම සල්ලි නාස්ති වෙන තැනත් මේ මුළුතැන්ගේම තමයි. ඉතින් අද එහෙනම් අපි බලමු ගෙදරට ඕන කරන හැමදේමත් අරගෙන මම කොහොමද මෙච්චර ගාණක් මාසෙ ඉතුරුත් කරගන්නේ කියලා. අපි යමුකෝ දැන් එහෙනම්. යමින් ගමන් කතා කරමු මොනවාද මේ shopping tips කියලා. ඉතින් අද හස්බන්ඩ් ගෙදර නැති දවසක්. මම්මගේ තාත්තත් එක්ක තමයි අද මේ ග්‍රොසරි බඩු ටික ගන්න මාකට් එකට යන්නේ. මං ගොඩක් වෙලාවට එළවලු පළතුරු වගේ දේවල් ෆුඩ් සිටි එකෙන් තමයි ගන්න පුරුදු වෙලා ඉන්නේ. මොකද අපි කැමති විදිහට තෝරලා ඒ දේවල් ගන්නත් පුළුවන්. පොලට වඩා හොඳ නැවුම් කල් තියාගන්න පුළුවන් එළවලු පළතුරු අපිට මේ සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. අනික හැම සතියකම වගේ ලොයල්ටි කාඩ් වලට ඩිස්කවුන්ට් එහෙමත් දෙන නිසා ඒවා සියත් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්නේ. එන්නකෝ දැන් අපි එහෙනම් බලමුකෝ මොනවාද අර shopping tips කියලා. සේරටම කලින් අපි බලන්න ඕනේ මේ මාසෙදී අපේ සැලරි එකෙන් කොච්චර මුදලක් අපිට ග්‍රොසරි බඩු ගන්න වෙන් කරන්න පුළුවන්ද කියලා. ග්‍රොසරි shopping යන්න ග්‍රොසරි ලිස්ට් එකක් නම් අනිවාර්යෙන්ම ඕනේ කියලා අපි කොහොමද දන්නවනේ. ඒ වගේම shopping ලිස්ට් එකට අදාළව බජට් එකත් අපි ගෙදරදීම හදාගෙන ඕනේ එළියට බහින්න. අනිත් දේ තමයි ඔයා මාසික සැලරි එකක් ගන්න කෙනෙක් නම් මේ ලිස්ට් එක ඇතුලේ ඔයාට මුළු මාසෙටම ඕන කරන හැම දෙයක්ම සටහන් වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම මේ ලිස්ට් එක හරහා අපි මුදල් ඉතිරි කරගන්නවා වගේම පවුලේ අයගේ පෝෂණයට ඕන කරන හැම දෙයක්මත් මේ ලිස්ට් එකේ සටහන් වෙන්නම ඕනේ. ලිස්ට් එකක් කලින් හදාගන්න එකෙන් අනවශ්‍ය දේවල් මිලට ගන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. බජට් එක ගෙදරදීම හදාගෙන යන එකෙන් ඒ බජට් එකෙන් එහාට වියදම් කරන්න හැකියාවක් නැහැ කියලා අපේ මනසට හොඳ මෙසේජ් එකක් යනවා. මාසෙටම ඕන කරන සේරම දේවල් එකවර ගන්න එකෙන් මාසේ අන්තිමේ වෙද්දී ගෙදර අඩුපාඩුකම් ඇති වෙන එක වැළැක්වෙනවා. ඒ වගේම මේ හරහා සැරින් සැරේට කඩේට දුවන්න දෙයක් නැති නිසා ගමන් වියදමයි කාලයයි කියන දෙකමත් ගොඩක් ඉතිරි වෙනවා. සේරම පෝෂණ කොටස් මේ ලිස්ට් එකේ සටහන් වෙලා තියෙන නිසා පවුලේ අයට ඕන කරන පෝෂණය නිසි පරිදි හරහා ලැබෙන නිසා ගෙදර අය අසනීප වෙලා බෙහෙත් ගන්න වෙන වියදම වැළැක්වෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අත්‍යවශ්‍ය හැමදේමත් මිලදීගෙන මාසෙ අන්තිම වෙද්දී දන්නේම නැතුව ලොකු මුදලකුත් අපේ අතේ ඉතිරි වෙනවා. ඔන්න දැන් අපි බඩු ටිකත් අරගෙන ගෙදර ආවා. දැන් අපි එහෙනම් මේ සේරම ටික පිළිවෙලකට අස් කරගමුකෝ. පවුලේ අයගේ පෝෂණයත් හොඳ මට්ටමකින් තියාගෙන ගෙදර ආර්ථිකයත් ශක්තිමත් කරන වැඩේ අපේ මේ කුස්සියෙන් හරි ලේසියෙන්ම අපිට පටන් ගන්න පුළුවන්. මාසෙකට ඕන කරන සේරම බඩු එකවර ගෙදරට ගේන එකෙන් තවත් වාසියක් වෙනවා. ඒ වාසිය නම් ඔන්න අපේ සෞඛ්‍යයට.
පොල් තෙල්, සීනි, ලුණු වගේ දේවල් එකවර ගෙදරට ගේන එකෙන් ඒ දේවල් වල මාසික පරිභෝජනය කොයි වගේද කියලා අපිට බලා ගන්න පුළුවන්. පොල් තෙල්, ලුණු, සීනි කියන මේ තුන්දෙනාම අපේ ශරීරයට ඒ තරම් හොඳ දේවල් නෙමෙයිනේ. ඉතින් මේ විදිහට එකවර ගෙදරට බඩු ගේද්දි අපි කොච්චර ප්‍රමාණයකින් මේ දේවල් මාසයක් තුළදී පාවිච්චි කරනවද කියලා අපිට මැනගන්න පුළුවන්. ඉතින් අපිට එතනදි තේරුණොත් අපේ ගෙදර ඉන්න සමාජිකයන් ගානත් එක්ක මේ දේවල් පරිභෝජනය වෙන ප්‍රමාණය වැඩි කියලා අපිට පුළුවන් ටිකෙන් ටික ඒ දේවල් පාවිච්චිය ටිකක් අඩු කරන්න. ඉතින් බලන්නකෝ ගෙදර අයගේ සෞඛ්‍යයත් හොඳ මට්ටමක තියාගෙන ගෙදර ආර්ථිකයත් ශක්තිමත් කරන වැඩේ අපේ මේ මුළු තැන්ගෙයින් කොයිතරම් ලේසියෙන් අපිට පටන් ගන්න පුළුවන්ද කියලා. දැන් අපි එහෙනම් ගෙනාපු එළවලු ටික පිළිවෙලකට අස් කරගමුකෝ. මුලින්ම එළවලු ටික හොඳට පිරිසිදු කරගෙන ලුණු කුඩු ටිකක් දාපු වතුරෙන් මේ විදිහට සෝද ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය පිරිසිදු වතුරෙනුත් හොදගෙන මේ ටික තෙත බේරෙන්න මේ කුඩේට දාලා ටික වෙලාවක් තියෙන්න අරිනවා. සලාද කොළ එහෙමත් මේ විදිහට මම දවස් 4-5ක් විතර හොඳ නැවුම්ව කල් තියා ගන්නවා. බෝංචි වල නූල් කඩලා තියාගත්තම ඒවා මෝරන්නේ නැතුව තියාගන්න පුළුවන් නිසා මම බෝංචි ටිකත් මේ විදිහට කඩලම අරන් තියා ගන්නවා. ඔන්න තවත් ටිප් එකක් තමයි මස් මාළු කිරි බිත්තර වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරන්න අපහසු කෙනෙක් නම් ඔයා ඔන්න මේක තමයි ඔයා ගෘහණියක් විදිහට අම්මා කෙනෙක් විදිහට ස්මාර්ට් වෙන්න තියෙන හොඳම වෙලාව. මස් මාළු කිරි බිත්තර වලින් ගොඩක්ම අපේ ඇඟට ලැබෙන්නේ ප්‍රෝටීනනේ. ඉතින් ඔයාට ඒ දේවල් ලොකු ප්‍රමාණවලින් මිලදී ගන්න එක ටිකක් අපහසුයි නම් මස් මාළු කිරි බිත්තර වලින් ලැබෙන පෝෂණ කොටස් අඩංගු ශාකමය ආහාර ඕනතරම් වෙළඳපොලේ අඩු මිලට අපිට මිලදී ගන්න පුළුවන්. මස් මාළු වල රසට මේවා හදලා දීලා ගෙදර අයව රවට්ට ගන්න හැටි ඔයාලා දන්නවනේ ඉතින්. හැබැයි හොඳට මතක තියාගන්න කුස්සිය වියදම් පාලනය කරනවා කියන්නේ ගෙදර අයගේ පෝෂණය අඩුවක් නම් එතනදී වෙන්න බෑ. එහෙම වුණොත් නම් ඔයා ස්මාර්ට් කෙනෙක් වෙන්නේ නෑ. මොකද ශරීරයට අත්‍යවශ්‍ය වන පෝෂක පදාර්ථ දිගු කාලයක් ශරීරයට එක දිගට නොලැබීමෙන් ගෙදර අය අසනීප වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම වුණොත් බේත් හේත් ගන්න ආයෙමත් ලොකු වියදමක් ඔයාට දරන්න සිද්ධ වෙනවා. අන්නේ නිසා අපි සල්ලි ඉතුරු කරන ගමන් විවිධ විකල්ප ආහාර පාන පාවිච්චි කරලා හැමදේම හරි විදිහට කළමනාකරණය කරගන්න එක තමයි මෙතනදී වෙන්න ඕනේ. ලොකු මුදලක් වියදම් කරලා අපි කියන එළවලු ටික ගොඩ කාලයක් පරිස්සමට නැවුම්ව තියාගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මට නම් මේ සීල් ටයිප් කන්ටේනර්ස් වල එළවලු කපඩා කරලා තියාගන්න එක. කැරට්, බීට්රූට් වගේ දේවල් මම මාසයකටත් වඩා මේ ක්‍රමයට කල් තියාගෙන තියෙනවා හොඳ නැවුම් තත්වෙන්ම. ඉතින් මට නම් මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි කියලා තමයි හිතෙන්නේ. අමු මිරිස්, මාළු මිරිස් වගේ දේවල් නම් මං සෝදන්නේ නැතිවම මේ විදියට ටිෂු වල දාලා ෆ්‍රිජ් එකෙන් දාගන්නවා. සලාද කොළ හැමත් නැවුම්ව කල් තියාගන්න හොඳ සාර්ථක ක්‍රමයක් මට නම් මේක. ගෝවා එහෙමනම් මං ගොඩක් වෙලේට ගෙඩියක් පිටින්ම තමයි ගෙදරට ගේන්නේ. කපපු කෑලි ගේනවට වඩා මේ විදිහට ගෙඩියක් පිටින් ගෙනාවම ටිකක් වැඩිපුර කාලයක් ගෝවත් අපිට තියාගන්න පුළුවන්. වට්ටක් කවලත් මදේ හොඳට සුද්ධ කරලා සෝදලා තෙත බේරලා ගත්තාම වට්ටක්කත් ගොඩක් දවස් මේ ක්‍රමයට කල් තියාගන්න පුළුවන්. ලීක්ස්, ලුණු කොළ වගේ දේවල් නම් කල් තියාගන්න එක ටිකක් අමාරුයි. මම මේ වට්ටක්කත් එක්කම ලීක්ස් ටික මේ විදිහට දාන්නේ හෙටම මම මේ ලීක්ස් ටික ප්‍රයෝජනෙට ගන්න හිතාගෙන ඉන්න නිසායි. මෙන්න මේක තමයි මට ඔයාලට පෙන්වන්න ඕන උනේම මගේ හෙල්ත් ටිකෝන එක. ඔයාලා දකින්න ඇතිනේ මං කිරි පිටි ලොකු ප්‍රමාණයකින් ගෙනත් තිබුණේ නෑ. හරිම පුංචි පැකට් එකක් තමයි ගෙනත් තිබුණේ.
ඒකට හේතුව මං තේ කෝපි ලොකුවට බොන කෙනෙක් නෙමෙයි. ඉතින් තේ කෝපි වෙනුවට මන් ළඟ තියෙනවා ඖෂධීය පාන වර්ග එකතු කරලා හදාගත්තු මෙන්න මේ හෙල්දි ටී කෝන එක. මෙතන බෙලිමල්, රණවැරා, ඉරමුසු, පොල්පලා, කසකසාට වගේ ඖෂධීය පාන වර්ග මන් තියාගෙන ඉන්නවා. අපි මෙච්චර වෙලා කතා කරේ ගෙදරක ඉතුරුම් අපේ මේ මුළුතැන්ගෙන් පටන් ගන්න කොහොමද කියන එක ගැනනේ. ඉතින් අසනීප වෙලා බේත් හේත් වලට යන වියදම අඩු කරගන්න මම පාවිච්චි කරන ට්‍රික් එකක් තමයි මේ තියෙන මගේ හෙල්දි ටී කෝන එක. ඔයාලගේ ගෙදරත් නිතර ගැස්ස හෙම්බිරිස්සාව සෙම හැදෙන කෙනෙක් ඉන්නවා නම් ඔන්න මේ ටී කෝන එකට එකතු කරගන්න පුළුවන් තවත් වටින ඖෂධයක් තමයි මේ නිල් කටරළු මල් කියන්නේ. ගැස්ට්‍රයිටිස් වලට හොඳම බෙහෙත කෝමාරිකා. ඉතින් මම මේ හැම දෙයක්ම මගේ කුස්සිය ළඟින්ම වවාගෙන තමයි තියෙන්නේ. මාසයක් පුරා ගොඩක් මහන්සි වෙලා හම්බ කරන සැලරි එක අතුරුදහන් වෙන්න නොදී හරි විදිහට කළමනාකරණය කරන එක අපේ මේ කුස්සියෙන් අපිට ගොඩක් ආදරෙන් ලේසියෙන් පටන් ගන්න පුළුවන්. මට විශ්වාසයි අද ඉඳන් ඔයාගේ ගෙදර ඉතුරුම් වල ලොකු වෙනසක් සිද්ධ වේවි.